හරි. අපි බලමු මේ වගේ ගණක් හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම වම් පැත්ත සහ දකුණු පැත්ත දෙපැත්තම උඩයට මාරු කරගන්නවා. ඒ කියන්නේ මේ විදිහට x ධන 5 උඩින් ලියනවා. දෙකේ ඉලක්කම යටින් ලියනවා. මෙයා සම්පූර්ණයෙන්ම උඩින් ලියනවා. මෙයා යටින් ලියනවා. ඊට පස්සේ දැන් හරස් ගුණිතය දානවා අපි. තුනේ ඉලක්කම මෙතෙන්ට ගුණ කරනවා. දෙකේ ඉලක්කම මෙතෙන්ට ගුණ කරනවා. හරි. ඊට පස්සේ අපි වරහන් ඉවත් කරනවා. 3 වාරයක් x ධන 5 සමානයි 2 වරක් 2 4යි. x ඍණ 3. දැන් මෙතන තියෙනවා නුලිවට ධන ලකුණු මෙතනක් තියෙනවා ධන. ඒතර ධනයි ධනයි ගුණ වුණාම ධන. 3 වාරයක් x කියන්නේ 3යි. ධනයි ධනයි ධන 3 වාරයක් 5 කියන්නේ 3 වරක් 5 15යි. මෙතන ධන මෙතනක් ධන. ධනයි ධනයි ධන 4 වාරයක් x කියන්නේ 4යි x. ධනයි ඍණයි ඍණ 4 වාරයක් 3 කියන්නේ 12යි. අපි x පද එක පැත්තකට ගමු අගයන් එක පැත්තකට ගමු. මෙතෙන්දී හොඳම වැඩේ තමයි මේ ඍණ 12 මේ පැත්තට ගෙන්න ධන 12ක් විදියට. ධන 3x එහා පැත්තට ගෙනියන්න ඍණ 3x විදියට. දැන් එනවා මෙහෙම 15 ධන 12 සමානයි 4x ඍණ 3x. 4න් 3ක් අඩු වුණාම x විතරක් ඉතුරු වෙනවා. 15යි 12යි කොහොමද එකතු කරන්නේ? 5යි 2යි 7යි. 10යි 10යි 20යි 27යි. එතකොට x ගේ අගය 27යි කියලා අපිට උත්තරයක් එනවා.